මගේ නම චංචලා. මට වයස අවුරුදු 25යි. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. අපි නොහිතන වෙලාවක අපිව අරගෙන ගිහින් මහ ඝන කැලෑවක අතරමං කරන්න ජීවිතේට පුළුවන්. එහෙම වෙලාවට පාර හොයාගෙන එළියට එන එක. එහෙම නැත්නම් ඒ කැලේ ඇතුළෙම සත්තුන්ට ගොදුරු වෙන එක තීරණය වෙන්නේ අපි ගන්න තීරණය මත. මම මේ කතාව කියන්නේ මගේ ජීවිතෙත් එහෙම අතරමං වෙන්න ගිහින් මගේම ඉවසීමයි කල්පනාවයි නිසා ආයෙමත් පාර හොයාගත්ත ගැහණියක් විදියට. මම විවාහ වුණේ දනුක එක්ක. දනුක කියන්නේ හරිම නිවිච්ච තැම්පත් මිනිසෙක්. අපි දෙන්නගේ විවාහය සිද්ධ වුණේ යෝජනාවකින්. දනුක පෞද්ගලික ආයතනයක විදායක ශ්‍රේණියේ රැකියාවක් කළේ. උදේ පාන්දරින් ගෙදරින් යන දනුක ආපහු ගෙදර එද්දි රෑ බෝ වෙලා ඉවරයි. දනුකලගේ ගෙදර හිටියේ දනුකයි එයාගේ අම්මයි දනුකගේ ලොකු අයියයි විතරයි. තාත්තා නැති වෙලා ගොඩක් කල්. දනුකගේ අම්මා ඒ කියන්නේ මගේ නැන්දම්මා හරිම අහිංසක ඒ වගේම ගොඩාක් නිහඬ චරිතයක්. එයා වැඩිපුර කතාවක් බහක් නැහැ. ගොඩාක් වෙලාවට එයා ඉන්නේ එයාගේ කාමරයට වෙලා බණ පොතක් කියවගෙන හරි රේඩියෝ එකකින් බණ අහගෙන ගමන්. ඉතින් ගෙදර පාළුයි. මම තනියම තමයි ගෙදර වැඩ කටයුතු ඔක්කොම කරගෙන හිටියේ. දනුකගේ අයියා මගේ මස්සිනා ගැනත් කියන්න ඕන. එයාගේ නම සුරංග. දනුක වගේ නෙවෙයි. සුරංග අයියා හාත්පසින්ම වෙනස්. දනුක උසයි, කෙට්ටුයි, හරිම සුකුමාල පාටයි. ඒත් සුරංග අයියා ඊට වඩා වෙනස්. එයා මේසෙන් වැඩ කළේ. අවුවේ වැඩ කළාම එයාගේ හැම තලලු පාටට දිලිසෙනවා. එයාට තිබුණේ යකඩ වගේ හයිය 4 ඇඟක්. පළල් උරහිස්. මහත අත්පා දැක්කම ඕනම කෙනෙක් දෙපාරක් හැයිලා බලන පෞරුෂයක් එයාට තිබුණා. එයා විවාහ වෙලා හිටියේ නෑ. සමහර දවස්වලට එයාට වැඩ තිබුණේ නෑ. එහෙම දවස්වලට එයා දවසම හිටියේ ගෙදර. මුල් කාලේ අපේ පවුල හරිම සාමකාමීව ගලාගෙන ගියා. දනුක වැඩට ගියාම ගෙදර ඉතුරු වෙන්නේ අම්මයි, මස්සිනයි, මමයි විතරයි. අම්මා කාමරයට වෙලා ඉන්න නිසා ගොඩක් වෙලාවට මට තනියම තමයි ඉන්න උනේ. මස්සිනා ගෙදර ඉන්න දවස්වලට එයා මාත් එක්ක සාමාන්‍ය විදිහට කතා බහ කළා. නංගි, අද මොකද දවල්ට උයන්නේ? මස්සිනා සමහර දවස්වලට කුස්සිය පැත්තට ඇවිත් අහනවා. අද පරිප්පුයි හාල් මැස්සු තෙල් දාලයි හදන්න බැලුවේ අයියේ. ඇයි අයියා අස වෙන මොන හරි තියනවද? මම අහන්නේ හරිම නිර්ව්‍යාජව. නෑ නංගි වෙන මොනවා වුණත් මට රසයි. දනුක මාලිනා වාසනාවන්තයි. ඔයා වගේ කෙනෙක් ලැබුණ එකට. මස්සිනා hina වෙලා එහෙම කියද්දි මම ඒක ගත්තේ සහෝදරයෙක් දෙන අගය කිරීමක් විදියට විතරයි. ඒත් කාලයක් යද්දි මට තේරුණා මොකක්දෝ වෙනසක් සිද්ධ වෙනවා කියලා. මස්සිනා මන් දිහා බලන විදිය වෙනස් වෙන්න ගත්තා. මුලදී මම ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. එයා මගේ මස්සිනානේ, දනුකගේ එකම අයියානේ කියලා මම හිත හදාගත්තා. ඒත් ගැහණියක්ට පුළුවන් පිරිමියෙක් Taman දිහා බලන බැල්මේ තේරුම අඳුරගන්න. ආදරේ, කරුණාව, සහෝදරකම මේ හැම බැල්මක්ම එකිනෙකට වෙනස්. මස්සිනාගේ ඇස්වල වෙලාවකට මැවෙන ඒ අමුතු දිලිසීම මට ගෙනාවේ බයක් වගේම අපහසුතාවයක්. දනුක ගෙදර එන රෑ වෙන නිසා මේ දේවල් දනුකට පෙනුනේ නෑ. තාත්තා නැති වුණාට පස්සේ පවුලේ බර කරට අරගෙන දනුකට ඉගෙන ගන්න පාර හැදුවේ අයියා කියලා දනුක නිතරම කිව්වා. ඉතින් මම කොහොමද මස්සිනා ගැන නරකක් දනුකට කියන්නේ? මම තීරණය කළා පුළුවන් තරම් මස්සිනා මගහැරලා ඉන්න. ඒත් ඒක වහලක් යට ඉන්නකොට ඒක ලේසි වැඩක් නෙවෙයි. දවසක් මම කුස්සියේ පොල් ගාමින් හිටියේ. අම්මා එයාගේ කාමරේ නිදි. ගෙදර පුදුම පාළුවක් තිබුණේ. මම පොල් ගගා ඉන්නකොට එකපාරටම මට දැනුණා කවුරු හරි මගේ පිටිපස්සේ ඉන්නවා වගේ. මම ගැස්සිලා වගේ හැරිලා බැලුවා. මස්සිනා? එයා හිටියේ මට ගොඩාක් ළඟින්. එයාගේ ඇඟේ තිබුණ ඒ රළු පිරිමි සුවඳ, සිමෙන්ති කුඩුවක මුසුණු දාඩිය සුවඳ මගේ නහයට දැනුණා. එයා උඩට ඇඳුමක් ඇඳලා හිටියේ නෑ. ඒ දාඩිය දාපු පපුව වේගයෙන් උස් පහත් වෙන මම දැක්කා. මගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තා. අයියේ, ඇයි වතුර එකක් ඕනද? මම වෙවුලන කටහඬින් ඇහුවා. මම උත්සාහ කළේ මගේ බය හංග ගන්න. මම හිර වෙලා වගේ හිටියේ. පැත්තකින් පොල් ගාන හිරමනේ, අනිත් පැත්තෙන් ලිප. ඉස්සරහින් යෝධයෙක් වගේ මස්සිනා. එයා උත්තර දුන්නේ නෑ. එයාගේ ඇස් මගේ මූණ පුරාම දුවනවා මට පෙනුණා. ඒ ඇස්වල තිබුණේ මම කලින් දැකපු නැති විදිහේ ආශාවක්. එයා අඩියක් ඉස්සරහට තිබ්බා. දැන් එයා ඉන්නේ මගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානට. මට හුස්ම ගන්නත් අමතක වුණා. මම හිටියේ ගල් ගැහිලා. නංගි, එයාගේ කටහඬ ගොරෝසුයි. ඒ වගේම වෙවුලනවා. ඔයා හරිම ලස්සනයි. මම මොකුත් කිව්වේ නෑ.
මම බිම බලා ගත්තා. මගේ අතේ තිබුණ පොල් බෑයෙන් මිරිකගෙන මම හිටියේ. මට ඕනේ වුණේ එතනින් දුවන්න. ඒත් මට බය හිතුණා. මම කෑ ගැහුවොත් අම්මා කලබල වෙයි කියලා. නැත්නම් මස්සිනා කලබල වෙලා මට කරදරයක් කරයි කියලා. මම හිත හයිය කරගත්තා. අයියේ අතනින් වතුර එකක් අරන් බොන්න. මට මේක ඉක්මනට උයලා ඉවර කරන්න ඕන. මම එහෙම කියලා අනිත් පැත්ත හැරුණා. මගේ හිත ගැහෙන සද්දේ මටම ඇහුණා. ටික වෙලාවකින් මට ඇහුණා එයා හුස්මක් පිට කියලා එතනින් යන්න හැරෙන සද්දේ. එයා කුස්සියෙන් එළියට යනකම් මම හුස්ම ගත්තේ නෑ. එදා දවසේ මම හිටියේ බයෙන්. දනුක ගෙදර එනකම් මම හිටියේ ඇඟිලි ගැන. ඒත් මම දනුකට මොකුත් කිව්වේ නෑ. කිව්වනම් ඒක ලොකු ප්‍රශ්නයක් කියලා සහෝදරයෝ දෙන්න මරා ගන්න තැනට එනවා ෂුවර්. ඒ සිද්ධියෙන් පස්සේ මස්සිනාගේ බැල්ම තවත් වැඩි වුණා. එයා මම ඉන්න තැන්වල ගැවසෙන්න පටන් ගත්තා. මම එළියේ රෙදි වනනකොට මිදුල අතු ගන්නකොට එයා කොහේ හරි මුල්ලකට වෙලා බලාගෙන ඉන්නවා මම දැක්කා. ඒක මට ලොකු මානසික වදයක් වුණා. දවසක් දවල් වරුවේ මම වත්ත පහළ ළිඳට ගියා නාන්න. අපේ ගෙදර ළිඳ තියෙන්නේ වත්ත පහළට වෙන්න. ටිකක් කැලේ වගේ තියෙන හරියේ. ගෙදරට ටිකක් දුරයි. වටේටම ගස් කොළන් නිසා එතන හරිම හෙවණයි. ඒ වගේම පාළුයි. වෙනදාට මම නාන්නේ ඇති වටපිට බලලා පරිස්සමෙන් යන්නේ. එදා දවල් වෙලා තිබුණ නිසාත් මස්සිනා ගෙදර පේන්න හිටියේ නැති නිසාත් මම හිතුවා එයා එළියට යන්නේ නැති කියලා. මම දියරෙත් ඇඳගෙන ළිඳ ළඟට ගියා. වතුර බාදි දෙක තුනක් දාගන්නකොටම මට අමුතු හැඟීමක් දැනුණා. හරියට නිකන් කවුරු හරි මන් දිහා බලාගෙන ඉන්නවා වගේ ඉවක්. මම වතුර බාදි අතේ තියාගෙනම වටපිට බැලුවා. ඉන්දට ටිකක් එහායින් තිබුණ කොස් ගහස්සේ හෙවණැල්ලක් මම දැක්කා. මම හොඳටම ඇස් ලොකු කරලා බැලුවා. ඒ මස්සිනා එයා ගහට මුවා වෙලා මන් දිහා බලාගෙන ඉන්නවා. එයාගේ ඇස තිබුණේ මාව කිල ගන්න වගේ බැල්මක්. මට කේන්තියක් වගේම බයකුත් ආවා. මට ඕනේ වුණේ කෑ ගහන්න. දනුක අම්මේ කියලා කෑ ගහලා දුවන්න. ඒත් මම එහෙම කළේ නෑ. මම දන්නවා මම කෑ ගහුවා එතන ලොකු රණ්ඩුවක් වෙන්න තිබුණා. අහල පහල මිනිස්සු එකතු වෙයි. දනුකගේ පවුලට ලොකු අවමානයක් වෙයි. අනික දනුක දැනගත්තොත් එයාගේ හිත කැඩෙයි. මම තීරණයක් ගත්තා. මේක අදින් ඉවර කරන්න ඕනේ. මම වාදිය බිමින් තිබ්බා. මම කෙලින්ම මස්සිනා හිටපු දිහාවට හැරුණා. අයියේ මම හයියෙන් කතා කළා. මගේ කටහඬේ බයක් තිබුණේ නෑ. තිබුණේ විධානයක්. මස්සිනා ගැස්සුණා. එයා හිතුවේ නෑ මම එයාව දකී කියලා. එයා පැනලා දුවන්න හැදුවා. දුවන්න එපා අයියේ මෙතනට එන්න. මම ආයෙත් කිව්වා. මට ඔයා එක්ක කතා කරන්න ඕන. දැම්ම මෙතනට එන්න. එයා මොහොතක් ගල් ගහලා හිටියා. පස්සේ හොරෙන් වගේ හෙමින් මගේ ළඟට ආවා. එයාගේ මූණේ තිබුණේ ලැජ්ජාවක් සහ බයක්. එයා ඇවිත් මගේ ඉස්සරහින් බිම බලාගෙන හිටගත්තා. අයියේ ඔයා මේ මොකද කරන්නේ? මම කෙලින්ම ඇහුවා. ඔයාගේ මල්ලි දනුක එයා ඔයාට කොච්චර ආදරේද? එයා හැම තිස්සෙම කියන්නේ අයියා නිසා තමයි මම මේ තැන ඉන්නේ කියලා. ඔයා ඒ විශ්වාසයද මේ කඩන්න හදන්නේ? මස්සිනා මොකුත් කිව්වේ නෑ. එයා බිම බලාගෙනම හිටියා. මට තේරෙනවා අයියේ ඔයාට පාළුයි. ඔයා තනියම ඉන්නේ. ඒත් මම ඔයාගේ නංගි වගේ නේද? දනුක මාව මේ ගෙදරට එක්කගෙන ආවේ විශ්වාසයකට. මම මේ ගෙදර උයලා පිහලා දෙන බත්පත ඔයා කන්නේ කොහොමද අයියේ? ඔයා මේ කරන්න හදන දේ වුණා නම් හිතන්න දනුකගේ මූණ ඔයා ආයේ බලන්නේ කොහොමද කියලා. අර අහිංසක අම්මා කොහොමද මේව දරාගන්නේ? මම අද දැක්ක දේ කාටවත් කියන්නේ නෑ. දනුකටවත් කියන්නේ නෑ. හැබැයි අයියේ මේක අදින් ඉවර වෙන්න ඕනේ. මට ඕන මගේ මස්සිනාව, මගේ සහෝදරයව. මට ඕනේ නෑ මගේ පස්සෙන් එන වල් මිනිස්සෙක්ව දකින්න. ඔයාට පුළුවන් නේද අයියේ ආයේ පරණ විදිහටම ඉන්න? මම අහපු ප්‍රශ්නෙට මස්සිනා ඔළුව උස්සලා මගේ දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ කඳුළු පිරුණු පසුතැවීමක්. එයාගේ ඇස් රතු වෙලා තිබුණා. මට සමා වෙන්න නංගි. එයාගේ කටහඬ වෙවුලුවා. මට මොකක් වුණාද කියලා මම දන්නේ නෑ. මට සමා වෙන්න. මම ආයේ කවදාවත් නංගිට එහෙම කරදරයක් කරන්නේ නෑ. දනුක මාලිගේ මූණ බලන්න බැරි වැඩක් මම කරන්නේ නෑ. එයා දෑත් එකතු කරලා මට වැන්දා. මම අඩියක් පස්සට ගත්තා. මට වදින්න එපා අයියේ. ඔයා මට වඩා වැඩිමල්. මට ඕන ඔයාගේ වෙනස් වීම විතරයි. දැන් යන්න අයියේ. යන්න ගෙදරට. මම නාගෙන එන්නම්. ටික කාලයකට පස්සේ මස්සිනාටත් හොඳ විවාහ යෝජනාවක් ආවා. අපි ඒක කතා කරලා ස්ථිර කළා. දැන් එයා විවාහ වෙලා වෙනම ගෙදරක ඉන්නේ. ඒත් පවුලේ උත්සවවලදී මුණ ගැහුනම එයා තාමත් මට කතා කරන්නේ ලොකු ගෞරවයකින්.
එදා ලිඳ ළඟ වෙච්ච සිද්ධිය අපි දෙන්නගේ හිතේ විතරක් තියෙන රහසක් වුණා. ගැහණියක් විදියට තමන්ගේ සීමාව දැනගෙන බුද්ධිමත්ව ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ගොඩාක් විනාශයන් වළක්ව ගන්න. මම එදා කලබල වෙලා දනුකට කිව්වා නම් අද අපේ පවුල මෙතන නෑ. ඉතින් මගේ ලෝකේ රැකගත්තේ මමයි.